Hi guys, කොහොමද? සුබ සන්ධ්‍යාවක් සාතිරින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම මේ කියන්න හැදුවේ අපේ ශ්‍රී ලංකාවේ කෙනෙක් ගැන මම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකේ ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා අහලා තිබ්බා විස්තර. මම පුළුවන් තරම් හොයලා බැලුවා මේක ගහලා net එකේ ගහලා බැලුවා. ඒකට අර news එකට ආයි ගිහලා බැලුවා. දන්න කට්ටියන මැසේජ් කරලා බැලුවා. කිසිම කෙනෙක්ගෙන් ඒ ගැන කිසිම ආරංචියක් ආවේ නැහැ. ඉතින් අවසාන ඔප්ෂන් එක තියෙන්නේ නිමාඩු දවසට එම්බසිටවත් කියලා නැත එම්බසිර කියලා කතා කරලවත් ෆෝන් කරලවත් අහන එක තමා මං එක හෙට කරනවා. ඒ වැඩි මොකද මම මේ දවසට වැඩ කරන්නේ නයිට් සිප් එක හවස 8ට යනවා ගිහිල්ලා උදේ එන්නේ. ඒක නිසා බලමු මොකද කරන්න කියලා. මොකද දැන් ඒකේ වීඩියෝ එක දාලා තියෙන එකෙත් යකෝ හීරෝ එක ඒකත් දාපන් මේ හරියට දාන්න ඕනේ නමක් ගමක් මොකක් හරි විස්තරයක් කියලා මෙහෙමයි කියලා එහෙම දාලා නැහැ. මොකුත්ම නිකන් වොයිස් එකක් වත් නැතුව නිකන් වීඩියෝ ක්ලිප් එකක් විතරයි දාලා තියෙන්නේ. ඒකෙත් මූණත් බ්ලර් කරලා මොකක් හරි කරලා ඒක නිසා තමයි මොකුත් හොයාගන්න බැරි වුණේ. මම හැමෝටම කිව්වා මම අප්ඩේට් එකක් දෙන්නම් කියලා. මම පුළුවන් තරම් ගෲප් වලට ෂෙයා කරා. මම දන්න කට්ටියනත් කිව්වා මේක ෂෙයා කරලා දෙන්න. මොකද අඩුම ගානේ මේ දැන් මේකේ ඉන්න TikTok කට්ටිය ඉන්නවා, Facebook page කරන අය ඉන්නවා, ගොඩක් ඔය ලංකාවේ කට්ටියට පැත්තට කතා කරන අමාරු වෙట్లా ඔය හොස්පිටල් ඉන්න අය, ගෙවල් වල ප්‍රශ්න තියෙන අය ගැන කතා කරන කට්ටිය ඉන්නවා. මම ඉතින් හිමවත් කෙනෙක් දැක්කලා මේ ගැන විස්තරයක් කියයි කියලා මැසේජ් එකක් දායි කියලා තාම නෑ. හැබැයි කට්ටිය ගොඩක් බලලා තියෙනවා, කමෙන්ට් දාලා තියෙනවා. අපි මිනිස්සු ඇත්තෙන්ම ඒ අතින් ගොඩක් මේ හොඳයි. මොකද හැමෝම උදව් කරන්න කැමතියි. ඒත් කිසිම මාර්ගයක් හොයාගන්න බැරි වුණා යා කොහෙද ඉන්නේ කියලා. ඉතින් බලමු මොකද කරන්න කියලා. හෙට ඇතුළට මම තව උත්සාහයක් දරන්නම් එම්බසිට කතා කරලා. මොකද මම වැඩ කරන තැන එම්බසිය තියෙන්නේ. චුට්ටක් එහාට වෙන්න. මම වැඩ කරලා වැඩ ඉවර වුණාම පැය 5කට 6කට පස්සේ වගේ එම්බසිය අරින්නේ. ඒකයි ප්‍රශ්නේ. කොහොමද මං හෙට කෝල් එකක් හරි දීලා ඒ විස්තරේ බලන්න. නැත්තම් ගිහිල්ලා හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ. තව මොනවා හරි අලුත් තොරතුරක් කාරු හරි මේ වීඩියෝ එක බලන කෙනෙක් මොකද ඉස්සරම වීඩියෝ එක බලන්න. නැත්තම් ඔයාලට වීඩියෝ එක බලන්න බැයි නම් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවනේ. ඒකට ගිහලා බලන්න මේ මනුස්සයා මොකද්ද කියලා තියෙන්නේ කියලා. ගොඩාක් කට්ටිය වීඩියෝ එක චුට්ටක් උඩින් බලලා තේරුම් ගන්න නැහැ. බලනවා හරි මෙයා මෙහෙමයි වෙන විස්තරයක් කියන්නේ කියලා. එහෙම නෙමෙයි මම කියන්නේ. ඉස්සරම වීඩියෝ එක ඔක්කොම බලන්න මොකද්ද කියන්නේ කියලා. මම ඉස්සල්ලා වීඩියෝ එකත් කියලා තිබ්බා මෙහෙමයි ලංකී කෙනෙක් ඉන්නවා හිරු ටීවී එකේ නිවුස් වලට දැක්කේ. ඒ ගැන මොනවා හරි තොරතුරක් දන්නවා නම් කියන්න මටත් කමෙන්ට් එකක් දාන්න කියලා මම කියලා තියෙනවා. මොනවා හරි අපිට මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් නම් මේ මනුස්සයාට අපි ඒක කරන්න. මොකද මට පර්සනල් ගිහිල්ලා ඔය වැඩේ මොකක් හරි දැනගත්තොත් එහෙනම් මං ගිහිල්ලා මගේ යාළුවොත් එක්ක ගිහිල්ලා මොකක් හරි තියෙන දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක් කරනවා. මම මෙහෙම කරලා නැතුවත් නෙමෙයි. කරලත් තියෙනවා. ඒක නිසා මම බැලුවේ දැන් ලක්ෂ 10ක් කියන්නේ යා දැන් ගෙදර යනවා නම් ටිකට් වැඩ නම් මම ඔක්කොම තියලා ඒවා මෙතෙන්ම ලක්ෂ 10යි කියන්නේ. ඒ විස්තරේ කාරු හරි එම්බසිය හරි දැනුවත් කරලා මොකක් හරි කරගන්න පුළුවන් නම් එතකොට යාට ගොඩාක් ලොකු සහනයක් මේක. ඒකයි. බලමු මොකද කරන්න කියලා. මං හෙට එම්බසියට කතා කරලා බලන්නම්. එයාගේ මේ නිවුස් එකක් යනවා. ඒකේ සත්‍යතාවය මොකද්ද? ඒ සම්බන්ධව මොනවා හරි එම්බසිය දැනුවත් වීමක් තියනවද? එහෙම තියනවා නම් ඒකට මොකක් හරි අපේ මෙහි ඉන්න කට්ටියන්ගෙන් උදව්වක් කරගන්න පුළුවන්. එම්බසිය හරහා මැදිහත් වෙලා එයාට මොකක් හරි උදව්වක් කරන විදියක් හදලා දෙන්න කියලා කතා කරලා අහලා බලන්න එහෙම පුළුවන්ද කියලා. එහෙම වුණාම මම මේ වීඩියෝ එක ඊළඟ එක අප්ලෝඩ් කරන්නම්, ෂෙයා කරලා තියන්නම්. ඔයගොල්ලන් දන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට ෂෙයා කරන්න. මම මේ කියන්නේ මේ හොස්පිටල් එකේ හිටපු වීඩියෝ කරපු කෙනා මේක දකිනවා නම් එයාත් ක්විට් කෙනෙක් වෙන්න ඕනේ හිටපු. ප්ලීස් දෙයියනේ ඔය දාන මැසේජ් එකක් හරි මොකක් හරි ගෲප් එකකට මේ ෂෙයා කරලා තියෙන වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඔයාම Facebook එකට වීඩියෝ එකක් කරලා දාන්න මෙන්න මේවයි මේ යාළුවා ඉන්නේ. මේකට අපිට උදව් කරන්න කියලා. එහෙම වුණාම තවල් ඒ මනුස්සයා මොකක් හරි වීඩියෝ ක්ලිප් එකක් ඇවලා තියෙනවා හිරු එකට. කොහොම හරි ගිහිලා තියෙනවා. ඒකත් විනාඩියක විතර වගේ. ඒකේ සවුන්ඩ් එකක්වත් මොකුත් කින්ද මන්ද මොනවත් නැහැ. පුළුවන් තරම් ඒ වීඩියෝ එක මම ෂෙයා කරලා ස්ක්‍රීන් ෂොට් අරගෙන ඔයාලා බලන්න බැලුවා. ඒකෙන් කිසිම හොයාගන්න තොරතුරක් හම්බුන්නේ නැහැ. ඒකයි. ඉතින් බලමු මොකද කරන්න කියලා. බොහොම ස්තුතියි හැමෝම හොයලා බැලුවට. මොකද ලාංකිකයෙක් කෙනෙක් හිට ගන්න ඕනි. ඒකයි අපේ මිනිස්සු කොහොමත් ආගන්තුක සත්කාර දාන්න හොඳ මිනිස්සු ජාතියක්. ඉතින් හැමෝම